මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ලංකාවේ ඉඳන් මැලේසියාවට ටුවර් එකක් යන්න බජට් එකට ගැලපෙන්න එයා ටිකට් බුක් කරගත්තේ කොහොමද කියලා. ඉතින් අපේ මැලේසියාවේ ටුවර් එකට අදාළ මම වීඩියෝ ගොඩක් පබ්ලිෂ් කරලා තියෙනවා. අපේ ගයිඩ් වීඩියෝ එක, වීසා ගත්ත විදිය, බජට් වීඩියෝ එක මේ වගේ වීඩියෝ මම මැලේසියා ප්ලේලිස්ට් එකේ දාලා තියෙනවා. ඉතින් අපි ලංකාවේ ඉඳන් මැලේසියාවට ගියේ බතික් කියලා ඉන්න එකේ. ඉතින් අපි ටිකට් බුක් කරද්දී ඒ බතික් කියලා ඉන්න එකේ තමයි ප්‍රයිසස් අඩුවෙන්ම තිබ්බේ. ඉතින් ස්කයි ස්කෑනර් කියන්නේ එයා ටිකට් බුක් කරන්න තියෙන වෙබ්සයිට් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා අඩු මුදලකට ටිකට් ප්‍රයිස් හොයාගන්න තියෙන සර්ච් එන්ජින් එකක්. මේක හරිම සරලයි. ඔයාලට තියෙන්නේ ඔයාලා යන රට. දැන් මෙතන කොලම්බෝ කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ යන්න ඕනේ තැන ඔයාලට පුළුවන් මෙතන සර්ච් කරන්න කුවාලාලම්පූර් කියලා. එතකොට යන්න ඕනේ දවස අපිට සිලෙක්ට් කර හැකි. ඒ කියන්නේ ඩිපාචර් ඩේට් එක, අපි නැවත එන රිටර්න් ඩේට් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ස්පෙસિෆික් ඩේට් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. නැත්නම් ෆ්ලෙක්සිබල් ඩේට් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. මේ දෙක අතර වෙනස තමයි ඔයා ස්පෙસિෆික් ඩේට් එකක් සිලෙක්ට් කරොත් එහෙම ඒ අදාළ දවසට විතරයි මේකේ ප්‍රයිසස් පෙන්නන්නේ. හැබැයි ෆ්ලෙක්සිබල් ඩේට් සිලෙක්ට් කරොත් එහෙම ඔයාලට මාසෙ සිලෙක්ට් කරලා ඉවර වෙලා ඒ අදාළ මාසෙට අඩුම ප්‍රයිස් එකට තියෙන දවස සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මේ ස්පෙસિෆික් ඩේට් යටතේ ඔයාලට ඔන්න පෙන්නනවා ඩිපාචර් වෙන ඩේට් එක මේ විදිහට රතු පාටට. ඒ කියන්නේ මේ දවස ගාන වැඩි. එතකොට මේ කොළ පාටට තියෙන්නේ ගණන් අඩුම ඩේට් ටික. අපි උදාහරණයක් විදිහට මෙහෙම කරමු. ඔන්න අපි ප්ලෑන් කරන් ඉන්නේ ඔක්තෝබර් මාසේ යන්න. ඉතින් ඔයාලගේ හරියටම ස්පෙસિෆික් ඩේට් එකක් තියෙනවා නම් ගිහින් එන්න ඔයාලට පුළුවන් ඩිපාචර් ඩේට් එක සාමාන්‍යයෙන් මේ 14 වෙනිදා වගේ සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ රිටර්න් ඩේට් එකක් ඔයාලට පුළුවන් ඔයා 19ම නම් ඔයාලට ගිහින් ආය රිටර්න් වෙන්න ඕනේ. 19 කියලා මෙහෙම සිලෙක්ට් කරගන්න. ඊළඟ අපිට තියෙන්නේ කැබින් ක්ලාස් එක සිලෙක්ට් කරගන්න. ඉතින් අපි අඩු මුදලට මේ ටිකට් ප්‍රයිසස් බාන්න ඇවිල්ලා තියෙන එකකින්ද ඉතින් ගොඩක් ඉතින් ඉකොනොමි එක තමයි මෙතන සිලෙක්ට් කරගන්නේ. ඊට පස්සේ ඔයාලට යන ට්‍රැවලර්ස්ලාගේ කවුන්ට් එක මෙතනින් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපි දැන් ආයි ඇප්ලයි බටන් එක දීලා මෙතන තියෙන සර්ච් බටන් එක ක්ලික් කරමු. එතකොට පොඩි ටයිම් එකකින් ඔන්න අපි ඒ සිලෙක්ට් කරපු ස්පෙસિෆික් ඩේට් එකට අදාළව තියෙන අඩුම මිල ගණන් ටික මේ විදිහට ලිස්ට් ඩවුන් වෙනවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔන්න ටැබ් තුනක් තියෙනවා. මෙතනින් තියෙනවා බෙස්ට් එක. සාමාන්‍ය බෙස්ට් එක කියන්නේ ගාණත් අඩුයි. ඒ වගේම ෆ්ලයිට් ටයිම් එකත් ලස්සනට තියෙන බෙස්ට්ම රිසල්ට් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ චීපස්ට් එකට ගියාමත් ගණන් අඩුම එක පෙන්වන්නේ. මේ 87000ට තියෙන එයා ඒෂියා එකේ එක තමයි පෙන්වන්නේ. ඉතින් ওই විදිහට තමයි ස්පෙસિෆික් ඩේට් එකක් ඔයාලට තියෙනවා නම් ඒ විදිහට සිලෙක්ට් කරගන්න. හැබැයි ඔයාලට ස්පෙસિෆික් ඩේට් එකක් නැහැ. ඔයාට ඕනේ මේ ඉදිරි මාස ටිකේ ගණන් අඩුම මාසේ කවද්ද බලලා ඒ මාසෙට අදාළ ගණන් අඩුම ප්‍රයිස් එක බුක් කරගන්න. ඉතින් ඒකට ඔයා කරන්න ඕනේ මෙතන මේ ෆ්ලෙක්සිබල් ඩේට් කියන එකට ගිහිල්ලා බලන්න දැන් මොන මාසෙද ගණන් අඩුම කියලා. ඉතින් තියෙන්නේ සැතැම්බර් මාසේ ටිකට් ප්‍රයිස් එක 73890යි. අපි බලමු කොහොමද ඒ ඩේට් ටික වැටෙන්නේ කියලා. ඕනේ ඩිපාචර් ඩේට් එකක් අපි සැප්තැම්බර් මාසේ දෙනවා. රිටර්න් එකත් අපි සැප්තැම්බර් මාසේ දෙනවා. ඉස්සෙල්ලාම අපිට සිලෙක්ට් කරන්න තියෙන ඩිපාචර් ඩේට් එක. අපි උදාහරණයක් විදියට දැන් මෙතන මේ කොළ පාට වෙලා තියෙන එකේ ඔන්න තියෙනවා දෙවෙනිදාට සැප්තැම්බර් දෙවෙනිදාට රුපියල් 39000ක් කියලා. ඊළඟට අපි බලමු 39000ට වඩා අඩුවෙන් තව තියෙනවද කියලා. ඔව් තව තියෙනවා රුපියල් 37000ට 37100ට තියෙනවා. තව 38000ට තියෙනවා. ඉතින් ওই විදිහට ওই මිල ගණන් ඔන්න ඔයාට බලා ගන්න පුළුවන් අඩු කවද්ද කියලා මේ විදිහට කොළ පාට වෙලා තියෙනවා. අපි එහෙනම් පොඩ්ඩක් ඉස්සෙල්ලා බලමු ඩිපාචර් ඩේට් එක. දෙවෙනිදා සිලෙක්ට් කරාට පස්සේ රිටර්න් ඩේට් එක ගණන් අඩුම තියෙන කවද්ද කියලා. දැන් ඔන්න ඩිපාචර් ඩේට් එකේ තියෙන රුපියල් 39000යි. හැබැයි රිටර්න් ඩේට් එක සාමාන්‍යයෙන් ආය අඩුම තියෙන්නේ 9 වෙනිදාට. ඒ කියන්නේ ඔයාට දවස් කීයක් ඉන්න තියෙනවද? දෙවෙනිදා දැන් බැලුවොත් එහෙම දවස් 7ක් තියෙනවා ඔයාට ටුවර් එක. හැබැයි ඔයාට දවස් 4යි ඔයාට මේ ටුවර් එක යන්න ඕනේ. එතකොට ඔයාට මේ රික්වයර්මන්ට් එක මේ ටිකට් ප්‍රයිස් එකට යන්න බෑ. හැබැයි අපිට ඒකට සොලියුෂන් එකක් තියෙනවා. දැන් මෙතනදී පෙන්නන රුපියල් 78000ක් කියලා. දැන් අපි ආයෙ බලමු. අපි නැවත සැරයක් අපි ඩිපාචර් ඩේට් එක වෙනස් කරමු. 42000ට තියෙන ඔන්න 7 වෙනිදාට. එතකොට ආයෙ රිටර්න් ඩේට් එකක් තියෙන්නේ 9 වෙනිදා. එතකොට අපි ආයෙ බලමු 8 වෙනිදාට අපි ඩිපාචර් ඩේට් එක දැම්මා. ආයෙ ඔන්න නැහැ. ඊට පස්සේ අපි බලමු ආයෙ සැරයක් ඩිපාචර් ඩේට් එක සාමාන්‍යයෙන් 25 වෙනිදා දාලා. ඔන්න 25 වෙනිදා දාලා අපිට සාමාන්‍යයෙන් ඔන්න ලොකු chance එකක් මෙතන තියෙනවා. අපිට 25 ඩිපාචර් එක දාලා 30 වෙනිදාට රිටර්න් එක දැම්මුත් එහෙම ඔන්න රුපියල් 76000ට ප්‍රයිස් එක තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. අපි බලමු එතකොට නයිට් කීයක් තියෙනවද කියලා. එතකොට දවස් 5ක ටුවර් එකක් නයිට් 5ක ටුවර් එකක් තමයි ඔන්න සෙට් වෙන්නේ. අපි බලමු දැන් මේ ටයිම් එක කීයද තියෙන කියලා ඩිපාචර් සහ රිටර්න් එන. එතකොට අපිට මේ පැත්තෙන් පෙන්නනවා සම්පූර්ණම ෆ්ලයිට් වලට ටිකට් ප්‍රයිස් එක. ඊට පස්සේ මෙතන තියෙනවා ෆයින් ෆ්ලයිට් කියලා. අන්න ඒකට ගියාට පස්සේ අපිට පෙන්නනවා මොන එයාලයින් වලින්ද
අපට මේ මුදලට ටිකට් එක දෙන්න කියලා. ඉතින් මේකදී ඔන්න බතික් එහා. මෙයාලගෙන් තමයි ගණන් අඩුම එක තියෙන්නේ. මෙයාලගේ ඩීල් 7ක් තියෙනවා. මෙතන සිලෙට් බටන් එක කිව්වට පස්සේ ඩීල්ස් කිහිපයක්ම මෙතන තියෙනවා බලා ගන්න. ඉතින් හොඳම ඩීල් එක තමයි මේ wakatrip.com කියන එක. ඒ වගේම තව ඩීල් කිහිපයක්ම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙයාලගේ දැන් බතික් එයා මැලේසියා කියන මෙයාලගේ ඔෆිෂියල් සයිට් එක හරහා ගියොත් එහෙම හම්බෙන්නේ 92771යි. හැබැයි මේ වගේ ඩීල්ස් ඔයාලට බලා ගන්න පුළුවන් මේ skyscanner.net එකෙන්. ඉතින් පොඩි ගැටලු තියෙනවා ඇත්තටම skyscanner එකේ පොඩි ගැටලු තියෙනවා. මේ පෙන්නන හැම ප්‍රයිස් එකක්ම ඒ විදියටම නැති වෙන අවස්ථාවක් තියෙනවා. ඒ විදිහට තියෙන අවස්ථාවක් තියෙනවා නැති වෙන අවස්ථාවක් තියෙනවා. ඒතකොට දැන් ඔන්න අපි ගිහින් බලමු මේ වකාට්‍රිප් කියන එකට. ඔන්න වකාට්‍රිප් එකේ අපට අඩුම ගාණ දාලා තියෙන්නේ $213යි. ඔන්න 213යි. ඒ කියන්නේ රුපියල් 71390යි. අපි දැන් මෙතන කන්ටිනියු කරමු. ඔන්න දැන් අතන 213යි කියලා පෙන්නපු එක මෙතනට ආවට පස්සේ 281ක් වෙලා. ඉතින් මෙතන මේ ප්‍රයිසස් වැඩි වෙලා තියෙන්නේ මේ රිෆන්ඩ් සර්විසස් කියලා මෙයාලගේ එක්ස්ට්‍රා සර්විස් එකක් ඇඩ් වෙලා තියෙනවා $68ක. ඉතින් ඒ හින්දා මේ waka.com කියන එක අපට ඇත්තටම අපේ රික්වයර්මන්ට් එකට අපේ ප්‍රයිස් එකට ගැලපෙන්නේ නැහැ. දැන් අපි ඊළඟට බලමු. මම මේ අනිත් එකටත් යනවා. ඊළඟට යනවා kiss and fly කියන එකට. ඉතින් ඔන්න ඒක නම් කෙලින්ම අතන තිබ්බ ගාන මතය පෙන්නන මෙතන මේ ස්ටෑන්ඩඩ් ටිකට් වලට ගිහලා බුක් වලට යන්. ඔන්න ඒ ප්‍රයිස් එකම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේ මම ටිකට් බුක් කරේ මේ crazyjet.com කියන එකෙන්. කියන ප්‍රයිස් එකම තමයි මෙතන මේ crazyjet.com කියන සයිට් එකෙන් අපිට පෙන්වන්නේ. ඉතින් ඒ වගේම දැන් මම ඔයාලට පෙන්වන්නම් දැන් ඩීල්ස් නේ මේ හොඳම ඩීල් ටිකනේ. මම ගිහලා පෙන්වන්නම් ඔෆිෂියල් වෙබ්සයිට් එකේ අපට ඒ පෙන්වන දිනවලට පෙන්වන ප්‍රයිස් එක කොහොමද කියලා. මේ තියෙන්නේ ලංකාවේ ඉඳන් මැලේසියාවට අපට තියෙනවා පටන් ගන්නෙ $181කින්. එතකොට අපට ගිහින් එද්දි ඒ කියන්නේ රිටර්න් එක $84ට ඔන්න ටෝටල් එක $265ක් කියලා තමයි මෙතන පෙන්වන්නේ. 265 කියන්නේ රුපියල් 88693යි. ඒ කියන්නේ ඇත්තටම මේ Skyscanner එකේ පෙන්වුවට නම් ගාන අඩු මෙතන 92000ක් පෙන්වන්නේ. ඉතින් ඔන්න දැන් මේකේ 86000යි මේ වගේ 77000යි. ඉතින් ඇත්තටම වලට ගානේ යම්කිසි වෙනසක් වලට පේනව නේද? සාමාන්‍ය රුපියල් 9000ක වගේ මෙතන අඩුවක් තියෙනවා crazyjet එකේ. දැන් මේ වෙබ්සයිට් වල මෙයාලගේ මේ travel agency ticket booking මේ වෙබ්සයිට් වල reviews ගිහලා check කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි crazyjet කියලා ගමුකෝ. එතකොට crazyjet ශ්‍රී ලංකා මේක තමයි යාලගේ ලංකාවේ ඔෆිස් එක. ඉතින් වෙබ්සයිට් එක තියෙනවා. ඒ වගේම Facebook එක තියෙනවා. ඉතින් අපි ඉස්සලා Google Map එකේ ගිහලා reviews බලමු. කොහොමද ඒකේ review තියෙන්නේ, bad review තියෙනවද? එහෙම දේවල් ටික බලලා ඉවර අපිට තීරණය කර හැකි මොන එයාලයින් එකද use කරන්න කියලා. ඊළඟට බලමු kiss and fly කියන එයාලගේ පොඩ්ඩක් reviews ටික පොඩ්ඩක් check කරලා ඔන්න මෙතන තියෙනවා රිවිව් 1664ක්. එතකොට ඒකෙන් බෑඩ් රිවිව් කිහිපයකුත් තියෙනවා. අපිට ඕනනම් ගිහලා බෑඩ් රිවිව් මොනවද කියලා බලන්න පුළුවන්. 137ක්ම තියෙන්නේ හැබැයි බෑඩ් රිවිව්. පොඩ්ඩක් පොඩි කේස් එකක් තියෙනවා එතන. ඉතින් මේ ඔයාලට ඉතින් ඒක ඔයාලගේ choice එකක්. ඔයාලට ගාන අඩුවෙන් බුක් කරගන්න අවශ්‍යයි නම් මේ විදිහට මේ වගේ deals වලට ගිහිලි වෙරලා එතනින් ඔයාලා decide කර හැකි මේ ටිකට් එක බුක් කරනවද කියලා. ඇත්තටම මේ crazyjet කියන එක මම මෙවගේ අනිතව ට්‍රයි කරන්න හැ. ඇත්තටම මේ බුක් කළා එවෙලෙම බුක් කරපු ගාම රෑ පාන්දර මං හිතන්නේ එකට හෝ දෙකට මං ටිකට් බුක් කරේ. බුක් කරපු ගාම මට කෝල් එකක් ආවා. සර් මෙහෙමයි. සර් අපෙන් ටිකට් බුක් කරලා තියෙනවා. අපි මේක availability එක check කරලා යාලා එහෙත් double check කරනවා. availability එක check කරලා ඉවරලා confirm එකක් දෙන්නම් කියලා කෝල් එකක් දැම්මා. ඉතින් පහෝදා උදේ වෙද්දිම මට ටිකට් එකේ විස්තර ටිකයි හැමදේම මේල් එකට ඇවිල්ලා තිබ්බා. ඉතින් ওই විදිහට තමයි crazyjet එකේ prices තියෙන්නේ. ඉතින් මේකේ මම පෙන්වන්නම් අපි කොහොමද අපේ details ටික enter කරලා ඉවර වෙලා ටිකට් එක book කළේ කියලා. මේ තියෙන්නේ මම මැලේසියා tour එකේ යද්දි මම one way ටිකට් එකක් තමයි book කරේ දෙන්නෙක්ට. ඉතින් මෙතන continue button එක click කරලා අපිට ඉස්සල්ලාම තියෙන්නේ passenger information ටික enter කරන්න. දැන් මෙතනදී මම දෙන්නෙක් ඉන්නවා කියලා දැන් මම දාලා තියෙනවානේ. එතකොට පළවෙනි පැසෙන්ජර් එකේ ඩීටේල්ස් ටික මේ විදිහට එන්ටර් කරන්න ඕනේ. ඉතින් ටයිටල් එක දාන්න ඕනේ. දැන් මම මෙතන මිස්ටර් කියලා දැම්ම MR. ඊට පස්සේ given name එක, ඒ කියන්නේ අපේ passport එකේ තියෙන other name, given name කියන එක දාන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට surname එක එන්ටර් කරන්න තියෙනවා. ඊළඟට අපේ email එක දාන්න තියෙනවා. ඊළඟට date of birth, ඊළඟට අපේ mobile number එක, ඊට පස්සේ passport number එක, ඊළඟට passport එක expire වෙන date එක සහ passport එක නිකුත් කරපු රට. පළවෙනි ට්‍රැවලර්ගේ ඩීටේල්ස් ටික මං එන්ටර් කළා. ඊළඟ එකන තමයි වයිෆ්. ඉතින් එයාගේ මිසිස් කියලා දාලා ඉවරලා එයාගේ given name එක, ඒ කියන්නේ other name එක ඊට පස්සේ ඒක එන්ටර් කරා. ඊට පස්සේ surname එක, ඊළඟට birthday එක සහ passport එකේ විස්තර ටික සහ contact කරගන්න number එක. ඉතින් ওই ටික එන්ටර් කරලා ආයෙම සැරයක් continue button එක click කරන්න ඕනේ.
එතනදි මට ගැටලුවක් ආවා සර්නේම් එක දිග වැඩි කියලා. ඊට පස්සේ මගේ දැන් ඉලුක්තැන්න ආරච්චි කියලා තියෙන්නේ. එතන ඉලුක්තැන්න කියන එක දාලා ඒ අකුර විතරක් තිබ්බා ආරච්චි කියන කෑල්ල ඒකෙන් හගවන්න ඒ අකුර. ඊළඟට තියෙන්නේ create booking කියන බටන් එක ක්ලික් කරන්න. දැන් තියෙන්නේ පේමන්ට් කරන වැඩේ. ඉතින් මේකෙදී ඔයාලට වීසා කාඩ් ඔයාලගේ HNB කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරලා මෙතන පේමන්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මගේ වීසා කාඩ් එක පාවිච්චි කරලා පේමන්ට් එක කරා. ඉතින් ඔන්න අපේ පේමන්ට් එක සක්සස්ෆුලි අපේ බුකින් රිෆරන්ස් නම්බර් එකක් දුන්නා. අපේ ඊටිකට් එක සහ අයිටර් එක පැය 24ත් පැය 48ක් ඇතුළත ඒකට අපේ ඊමේල් එකට එවනවා. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ අනිත් වීඩියෝ බලන්න අපේ YouTube channel එක ඇතුළට පොඩ්ඩක් ගිහින් බලන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකක් හම්බෙමු. සියලු දෙනාටම goodbye.